ඔන්න ඉතින් අපේ චූටි පැටියත් එක්ක මම මේ පාර දිගේ ඇවිදින ගමන් දැක්කද අර ළිඳ? අපේ චූටියා අද ගෙරි යටින් හයියෙන් කෑ ගැහුවා එයාට ඇවිදින්න ඕනි කියලා. මොකද දවල්ට එයා ගේ අස්සේ තනියම සෙල්ලම් කර කර ඉන්න ඕනේ. මේ දවස්වල හොඳටම අවුවනේ. ඉතින් අවුව හින්දා හැමතිස්සෙම අපිට මෙයාව ඇවිද්දවන්න බැහැ. මොකද මේ අවුව සැර වැඩිනේ. ඒ හින්දා ඔන්න අවුව ටිකක් අඩු වෙලාවක් බලලා මං චූටි පුතාව පාර දිගේ ඇවිද්දන ගමන් තමයි මේ ඉන්නේ. ගමට බැහැන්න හයියෙන් ගිරි යටින් කෑ ගැහුවා එයාට ඇවිදින්න ඕනේ කියලා. ඉතින් එයාට තාම හරියටම ඇවිද ගන්න බැහැ. නමුත් මම එයාගේ අතින් අල්ලගෙන මෙහෙම ඇවිද්දවනවා. එයා ඇවිදින්න හරිම ආසයි. ඉතින් මේ යන ගමන් ඔන්න අපිට හම්බ වුණා රොට්වයිලර් බලුරාළ කෙනෙක්. මෙයා අපේ ගෙවල් ළඟමයි ඉන්නේ. මෙයා ඇත්තටම නිදැල්ලේ ඉන්නේ. හරිම නිදහස් ජීවිතයක් ගත කරන්නේ. මොකද මෙයාව හිර කරලා තියන්නේ නැහැ. මෙයා ගොඩක් ලොකුයි. ඔය පේනවට වඩා ගොඩක් උසයි. එයා අපේ ගෙදරත් එනවා. ඇවිල්ලා මේ සැර නැහැ. ඇවිල්ලා මෙහෙම පාර දිගේ ඇවිද ඇවිද බලන්න අපේ පස්සෙන්ම ආවා. ඔයාලට පේනවද අර හරියට වීඩියෝ එකට වැදුනේ නැති වුණාට මේ කැලෑව ආස්සේ හරක් රෑනක් එනවා ඔන්න. ඒ හරක් රෑන පාර පනිනවා. බලන්න අපිට යන්න දෙන්නේ නැතුව පාරේ ඉන්නවා. මේ සුදු හරකෙක් ඉන්නවා නේද? එයා හපා කනවලු. මං නම් හරි බයයි මේ හරක් රංචු බලන් ඉන්නේ අපිව පන්නන්නද කොහෙද